පාර ප්‍රදේශයේ දියණියක් ගඟට පැනීමේ හේතුවෙන් අප ගමේ වන පරණ විතාරණ ගමගේ මහත්තයාට ඒ කොළ පිටවන්නා දුක නෑ තව තුනී වෙලා සිහිවටන ප්‍රේමයේ සක්මන් කරයි රැදිවා අවසන් දවසේ අපි ඔබතුමාගේ විමර්ශනයක් කිරීම සඳහා ආවේ 2025 දියණියක් ගඟට පැනීමේ හේතුවෙන් පොඩි විමර්ශනයක් කිරීම සඳහා ආවේ. ඒකම ඔබට තියෙන ප්‍රකාශය අපිට කියන්න. ආයිබෝල් සෝරි ආයිබෝල් මේ දියණිය මේක වසර කීපයකට පසු පුතා මේ වසර කීපයකට පසු මේකෙන්ද සම්බන්ධ පහක් තිබුණා. ගෙදරින් දන්නවා. ගෙදරින් දරුවත්ව සම්බන්ධ පහක් තිබුණේ ඊටම කරව මාත් එක්ක සම්බන්ධයක් තිබුණේ අටකටම බොරුවට වගේ කතිරුවා. ඉතින් මේ අති සරසවු ඔබේ හැඳුම් මගේ කියා සමසිතින් අපි බිඳගමු උපදිනා මුතුහමා බවේ මද වේලාවකින් පසු මහත්තයා අපි ඔබ YouTube channel එකට මෙයා කරගත්තා. දැන් ඔබගේ විස්තරයි මත කියන්න අපිට. නැත්නම් මේ ඉල්ලගේ අන්‍ය සම්බන්ධතා වැඩි. දැන් ඔය කෙල්ලට ඒ සම්බන්ධතා වැඩි කියන්නේ කෙල්ල යාළුවා තියෙන ළඟ පහට කොල්ලෙක්. ඊට පස්සේ දැන් ගෙවල් වල කච්චි ළමයි හත ලොකු කෙල්ලෝ. දැන් 15 පයින් එක හොඳට අස්පලා ගන්නවා. නැත්තම් තත්ත්වය අමාරුයි. මේ කෙල්ලගේ ගෙදර වටේ හැමදාම උදේ 7ටයි හවස 5ටයි විතරම බයික් කරගෙන ඊපස්සේ මේ කෙල්ලත් එක්ක එන සම්බන්ධයක් තියෙන බව මේ කෙල්ලා ළඟට පයින් කලේ අද දාන බලලා තියෙන වතුර කොට්ටේ ගැඹුරුද කියලා මහත්තයා. මේ වතුර කොට්ටේ අස්ලාල් බලන්න බෑනේ. ඊට පස්සේ කොල්ලට කොළු ඩාලි මං ළඟට පයින්මයි කිව්වා. අනේ ඩාලින් ළඟට පයින් නැටයි කිව්වලු. ගඟේ වතුර නිල් පාටේ පුතා. කිව්වලු පයින් කොට කෝල් එකක් දෙන්නේ කියලා. එහෙම කිව්වා. ඊට පස්සේ කිව්වලු කිඹුල්ල ඉන්නවා. ඉතින් ගඟට පයින් කොට පුතා කොල්ලට කෝල් දෙන්න ඕනේ නේ කිල්ලි. ඉතින් මේ සම්බන්ධ ගැන මෙතන විමර්ශනය කළා. ඉතින් ඔහොම තමයි මේ වුනේ. මං ඉදිරි විස්තර අමතක බලකොට මේ කිල්ලා ඉස්කෝලේ කාලේ නම් පටන් ගත්තා. ඉස්කෝලේ කාලේ මේ කිල්ලට මේ පොඩලා මේ සම්බන්ධය ගැන මනා සම්බන්ධය පැවැත්වීමට හේතු වෙනවා. එහෙම දැන් පවත්වන කෙනෙක් ගෙවල් වලින් දැනගන්න ඕනේ පොඩි කෙල්ලෝ අතන. ගෙදරින් දන්නවා කියන්නේ මේක වසර කිහිපයකට පස්සේ අපේ මේක වලදී පස්සේ මට මේ සිදුවේ දැනේ. බලුවා දැනුවත් ඉතින් මම ගෙදරට ගියා. යනකොට කෙල්ල ගඟට පැනලා. ගඟට පයින්නකොටම කොල්ලෙක් කියලා තියෙනවා. ඩාලින් කොහෙදවද ඉන්නේ? ඩාලින් මම ඇඳුම් ගලවලා ගඟට පයින්නවා කිව්වා. එහෙම කියලා තියෙනවා. ඊට පස්සේ ගඟට පයින්නකොටම කිඹුල බය වෙලා. මේ නිර්වස්ත කෙල්ලෙක් තමයි ගඟට පයින්නේ. කිඹුල කට අරපු කිඹුල පුතා කට වහලා ආයෙ පාට කිරතුන කිඹුල. කිඹුල කිව්වලු මේක නතරත් බෑ කිව්වලු. ඇඳුම් පිටින් වරෙන් කිව්වලු මම බාර ගන්න. එහෙම කිව්වලු. ඊට පස්සේ මේ කෙල්ලා මේකේ සම්බන්ධතා ගොඩක් තියෙනවා. මේ සම්බන්ධතා ගැන තවතුත් මේ කෙල්ලගේ සම්බන්ධතා කවුරුවත් ඒ ගෙදර කට්ටියකින් දැන ගන්න ඕනේ නේ. ගෙදර කට්ටිය දැනගන්න මේ අලුතැරල්ලකට මට ආරාධනා කරා මේ YouTube දෙන්න channel එකේ අපි මේ ඊයන්තර කණ්ඩායමට මේ පුතාට ඉන්නවා අපි දන්න පුතෙක් කරන පුදාංග පුතාට මේ අද මෙතන ඉන්නේ මට හරි සතුටුයි මේකට ආරාධනා කරපුවට මේ වීඩියෝ කරන කට්ටියට කැමරා ගන්න කට්ටියට බොහොම ස්තුතියි මම තාම වැඩි විස්තරයක් මේ මෙතන නවත්තනවා ඒකේ අවසාන ටික කියලා මෙතනින් අපි මේක ඉවර කරමු. ඔව් දැන් ගඟට පයින්නවා කියන්නේ ගඟට පනින්න පිළ සිතා බලමු කියලා අවස්ථාවක් තියෙන පුතා කියන්නේ මේ කියලා දැන් මේ මනා සම්බන්ධය පැවැත්වීම හේතු මේ කියලා කියන්නේ ගමේ පොළු කෙනෙක් ගානක දෙයක් නෑ. කොටිම කොතර වරහන් දෙයක් දාලා බඩුවා කියලා සයිස් එක තමයි තියෙන්නේ. ඉතින් මෙහෙම කියනවා. ඊවස්සාරි මේ කියලා ගඟට පයින්න සතියක දෙන්නේ. සතියක කණු කොළ විතර බීතිගෙන තියෙනවා. ඊට අපි හැමෝම දන්නා සින්දුවක් තියෙනවා මේ උස්සංගොඩ කඳු මුදුනට සිසිල කියන අපි තාමර විලිසිංහ මාත්‍යා රියල් තියෙනවා.
ඊට පස්සේ එතන මේ පොල්ලත් එක මේ ඇබිලි පිටිය හාන්දින් නැග ගිහින් නෝනා ගම හන්දෙට. දැන් කෙල්ල නැහැලු. ඊට පස්සේ පොල්ල සඳුවා කියලා. නෝනා ගම හන්දියාප හට රජ දහනක් කියලා කියනවා. ඊට පස්සේ දෙන්නත් එක්ක එම බීච් එකෙන් දාලා උස්සංගොඩ කදමුට දෙන්න එහෙම සම්බන්ධයක් කරගත්තා. ඊට පස්සේ කලින් කොට දෙන්න ගලට පයින් කලින් සතියක් ඉස්සර මොහොත ලාභ මේ සම්මානය පවත් තිබුණානේ. ඉතින් ඒක දැන්වත් කරදී මොකද මේ වෙන්නේ ඒක කැමති නැද්ද කියලා. ඊට පස්සේ ගෙදර කට්ටිය අපි කැමති නැහැ. පුළුවන් නම් මොකද කරගන්න. ඊපස්සේ මේ කෙල්ල ලනුව අරගෙන අමත් කියලා අරන් තියෙන පුතා ලනුවන් නෙමෙයි. මේ ගහක වැඩක් තරම් බේරවදා. දවස් 3ක් දෙන්න මම දාගන්න බැලුවා බැරි වුණා. ඊට පස්සේ මේ අසුබෝධ දෙකක්. අසුබෝධ කියලා පුරුණ පානකට බස්නේ ඉන්නේ පොල්ටි. ඒ ස්ටෑන්ඩෝල් පිටි 21ක් දීලා. 21ක් දීලා පිටාට ගියා පස්සේ ඉස්පිරිතාලේ ඉන්න ප්‍රොජෙක්ට් එක නේ තායි බණ්ඩෝපේ දෙකක් දුන්නා. 21යි 22යි 23යි. දැන් කල්පනා කරා කියලා මේක ආයන්නේ. කෙලින්ම කියලා කල්පනා කරා ගෙදර පිටිපැත්තේ ආබඩ. ඉතින් ගඟ මොදන්න කළු ගඟ. කළු ගාලේ කොට වත්තර කළු පාට නැහැ ඇති. මේ අරම පොදුම දෙන්නේ නේ ඊට පස්සේ කල්ලාවට ගියා. මම ගියා බැලුවා. ඇක්සිඩන්ට් බංකොත් හොඳ වතුරේ නෝ. දැන් නම් ඉතින් තමයි ගංගාවට ගිහින් තියෙන්නේ. අම්මගේ කුරු නාගන්න යනවා. මාස්ටරි ගඟට පැන්නා. පැන්න පාරකින් හිමිතින් ගියා. ඊට පස්සේ ගහගෙන ඉඳන් දැන් ගෙදර කට්ටිය වුණෝනේ. මේ පාන්දර වන්නකොට කල්ගංගේ තියෙන ප්‍රදේශයක් වෙන පුතා මේ යාපුතේ තියෙන මේ කැකිරාබඩ ජලාශය කියන. කැකිරාබඩේ මේ ජලාශය ගාවින් තමයි මේ හමුදා තියෙන්නේ. ඒක වටින් කියන වතුර වලදී කාලා පීටි ඊට පස්සේ මාළගෙට ගියා. එහෙනම් දුක ඇතිවෙන්නේ අතා ඔබතුමා මට හරි සතුටුයි අද මේකට ආරාධනා කරගෙන මේ විස්තරේ පවත්වන ඔබතුමාට ස්තුතියි. ආයි මොම අපි ආයි බලද්දාසෝ කරන්න ගත්තට පස්සේ මේ සම්බන්ධ වෙනවා. හරි ඔබ සිහිවන හැම මොහොතක් ගානේ